ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. අද මම කියලා දෙන්න යන්නේ කොහොමද මේකේ setup එක කරන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. යාළුවනේ මම setup එක කරන්න කලින් මෙන්න මෙතන මේ තියෙන උල මේ වැලි කොලයකින් අතුල්ලා ගත්තා. තව මෙන්න මෙතන පොඩි කැඩිච්ච උල් කැල්ලක් තිබ්බේ ඒකත් හැදුවා. ආයි මෙන්න මෙතනක් තිබ්බ උල. ඒකත් මම මේව කරා. ඊගවට මෙතන මේ උගලන්ට පේනවා ඇති උල තියෙනවා. උල තිබ්බට ඒකේ උල ෂාප් කැල්ල මම මේ වැලි කොලෙන් ගාලා අතුල්ලා දින් මේකෙත් එහෙමයි. මේක නම් තව ටිකක් ගන්න ඕනේදත් මන්ද කියලා හිතෙනවා. කමන්නේ මේ ගානේ තියෙන මොකද මේ පැත්තේ setup එක ගහද්දි මම මේක ගහන්න හිතාගෙන ඉන්නේ වතුර පිරෙන්නේ මේකෙන් මෙච්චරක් වගේ මේ ඉතුරු ටික උඩට අර ලස්සනට මේ කැලෑ ගස්වල ලස්සනට නිකන් අර නැචරල් ලුක් එකක් දෙන්න තමයි හදන්න යන්නේ. ඊගවට උන්ලට පේනවා ඇති පැලවලට ඕන කරන ලයිට් එක ගන්න මම මෙතන මල් පෝච්චියක් අරගෙන ඉවර වෙලා උඩින් මේ වයර් එකක් ගැට ගහලා හදලා තිනවා. ගණන් ගන්න එපා යාළුවනේ. ඒක නම් කැතයි. ඒ වුණාට අවුලක් වෙන එකක් නෑ. බලමු ඉස්සරහට කොහොමද ලස්සන ලයිට් එකකුත් ගහන්න ලොකු අයිඩියා එකක් තියෙනවා. එකතු වෙලා ඉන්න කොහොම වෙයිද කියලා. ඉතින් යාළුවනේ මෙතන මම normal වොට් පහේ ලයිට් එකක් තමයි මෙතන දාලා තියෙන්නේ. මෙතනට LED ලයිට් එකක් තමයි යාළුවනේ වැඩියෙන් සෙට් වෙන්නේ. අපි එහෙනම් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. යාළුවනේ මම මේ setup මේක ටැංකිය හැදුවේ ඇත්තටම රැම්සික් ලීට්ලා දෙන්න දාන්න. ඒ වුණාට මේක රැම්සික් ලීට්ලා දෙන්න දාන්න බෑ. මොකද මේක දැන් ඔයගොල්ලන්ට එහෙම බැලුවම පේනවා ඇති අඩිය උසයි සාමාන්‍යයෙන් මෙච්චරක් විතර. එතකොට මේ ගානටවත් අපිට මේ ගල් හරි මොන හරි පුරවලා එතනින් එහාට තමයි අපිට සොයිල් දාලා හදන්න වෙන්නේ. ඒතකොට සාමාන්‍ය සොයිල් එකත් මෙච්චරක් විතර ගණන් අපිට දාන්න බෑ. මොකද අපි ප්ලාන්ට්ස් හිටවනවානේ. ඒතකොට මෙච්චරක් විතර උසට දැම්මට පස්සේ උගලන්ට පේනවා ඇති මහ ලොකු උසක් නැහැ. එතකොට සාමාන්‍යයෙන් තව මෙච්චරක්වත් එනවනේ. එතකොට ඔන්න ඒ ගානට වගේ තමයි ටැංකේ සෙට් වෙන්නේ. එතකොට ඇත්තටම රැම්සික් ලීට්ලා දෙන්නෙත් ඉන්නේ ඉඳමදි මේකේ. ඒ හින්දා රැම්සික් ලීට්ලා දෙන්නට අඩුම දෙන්න ඕනේ සාමාන්‍යයෙන් අඟල් 15යි 9 ටැංකියක්වත් දෙන්න ඕන රැම්සික් ලීට් පෙයා එකකට. ඉතින් දැන් මේක එච්චර ඉඩක් නැහැනේ ඔයගලන්ට පේනවනේ. ඒ හින්දා මම ප්ලෑන් කරා මේකේ ශ්‍රිම්ප්ලයි, නියොන් ටෙට්‍රා, බීටා ඒ වගේ පොඩි මාළු කීප දෙනෙක් හදනවා කියලා. ඉතින් වීඩියෝ එකේ එහාට යද්දී බලමු කොහොමද මේ වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ ප්ලෑන් එක වෙනස් වෙන්නත් පුළුවන්. සමහරක් විට වෙනස් මාළු වර්ග ඇඩ් වෙන්නත් පුළුවන්. නැත්නම් කියපු විදිහට වෙන්නත් පුළුවන්. ඉතින් ඉස්සරහට වීඩියෝ එකේ බලන්න මොකද වෙන්නේ කියලා. මුලින්ම යාළුවනේ මෙන්න මේ වගේ ගල් ටිකක් අරගෙන ඒක අපි අඩිය ලෙවල් කරගන්න. මොකද මේකේ අඩිය උඹලන්ට මම පෙන්නන්නම්. උඹලන්ට පේනවා ඇති මේ තියෙන්නේ ධාරේ. මේ තියෙන්නේ ධාරේ. මේ තියෙන්නේ මෙහෙ. එතකොට මේ පොඩි මේ කර්ව් එකක් තියෙනවා. සාමාන්‍ය අංගල් 2ක විතර. අපි ඉතින් ඒක වැහෙනකන් දැන් ගල් ටික පුරව ගන්න ඕනේ මේ ලොකු ගල් ටික. හරි යාළුවනේ දැන් පේනවා ඇති ඔක්කොම අඩිය ගානට එක ලෙවල් කරගෙන තියෙන්නේ. චුට්ටක් අන්න අර පැත්ත උස්සෙන් හදලා තියෙන්නේ. මෙන්න මේ පැත්ත පොඩ්ඩක් උස්සලා තියෙන්නේ. මොකද යාළුවනේ මෙහෙම පොඩි ඇන්ගල් එකක් තියෙන්න ඕනේ. නැත්නම් එහෙම අපිට මේ පැත්ත පාත් වුණොත් එහෙම මේ පැත්තෙන් බැලුවට අර පැත්තේ සම්පූර්ණයෙන් වෙල් ටික පේන්නේ නැහැ. ඉතින් මේ පැත්තෙන් මේ හැරියට ගත්තොත් සාමාන්‍ය මේ පැත්තෙන් මෙච්චරක් උඩට ඉස්සෙන්න තමයි හදලා තියෙන්නේ. එතකොට අර පොඩි ඇන්ගල් එකත් එක්ක අපිට බැලුවහම පේනවා කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අපි දැන් බලමු මේකේ හાર્ඩ්ස්කේප් හදාගන්න මොනවද ඕනේ කියලා. යාළුවනේ දැන් ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ මම අරන් තියෙන කළුවල්. ඔයගලන්ට පුළුවන් ඒ වෙනුවට ඩ්‍රැගන් ස්ටෝන් හරි නැත්නම් වෙන කඩේ තියෙන ගල් වල පාවිච්චි කරන මට මෙතන හොයාගන්න පුළුවන් උනේ ලේසියම කළුගල්. මොකද මම මේක අඩු වියදමින් කරන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මම මෙතන කළුගල් අරන් තියෙනවා ලොකු කෑලි 1 2 3කුයි පොඩි කෑල්ලකුයි. ඇත්තටම මම දැන් ප්ලෑන් කරලා තියෙන්නේ මෙතනින් මෙහෙම එක තට්ටුවක් දානවා. මෙතනින් පළවෙනි ගල් තට්ටුව තියලා ඒකේ තියෙනවා යාළුවනේ පස් ටිකක් දාලා ඉවරලා පැලයක් හිටවනවා. පැලෙන් භාගයක් වතුරෙන් උඩ භාගයක් වතුරෙන් යට ඒ වගේ පැලයක් දාන්න තමයි ප්ලෑන් කරේ. ඊට පස්සේ මේ ඇඳලා තියෙන ලෙවල් එක පේනවනේ. ඊට වඩා මේ මෙතන ඇඳලා තියෙන ලෙවල් එක පේනවනේ. ඊට වඩා චුට්ටක් පල්ලෙහාට තමයි වතුර පිරෙන්නේ. එතකොට මම මේ මාක් එකක් දාලා තියෙන්නේ. අපි ඒ සෙව්වට විතර පස් පුරවල ඉවරලා උඩ හදනවා වතුර හැදෙන්නේ නැති පැල වර්ග. ඒවට මේ වෙනම වතුර දාන්න ඕන වෙනවා මේ ඒවට මේන්ටේන් කරන විදිහත් මම ඉස්සරහට අරන් ඉන්නම්. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ එතකොට ඒක සෙටප් වෙන විදිහ බලා ගන්න තමයි.
ඉතින් ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති හાર્ඩ්ස්කේප් එක හදලා තියෙන විදිහ. මෙතනින් පළවෙනි ගල් එක තියලා දෙනවා. යාළුවනේ මේ මෙහෙම හොල්ලලා බලන්න වැටෙනවද කියලා. මොකද මේක ඇතුලේ මාළුත් ඉන්නවා. ඊගාවට මේ වෙනවා අනික වීදුරු බින්දෙන්න පුළුවන්. ඒ හින්දා ගල් වැටෙන්න තියෙන හොඳ ස්ටේබල් විදිහට හදන්න ඕනේ. දැන් මම මෙතන ස්ට්‍රක්චර් එක හදාගත්තා. ඊට පස්සේ දැන් මේක අපි ගම් දාඩි වෙලා පොඩ්ඩක් තව මේ ගල් එකට එකක් පොඩ්ඩක් සෙට් කරගන්න. මොකද යාළුවනේ මෙතන යට ගල් තියෙන්නේ. පොඩි ගල් තියෙන ගල් ටිකක් වෙලා බර වැහලා තීදි වෙනස් වෙනවා. එතකොට වැටෙන්න පුළුවන් වෙන හින්දා පොඩ්ඩක් ගම් දාඩි වෙලා පොඩ්ඩක් මේක අලව ගන්නවා. යාළුවනේ මම මෙතන මේ අස්සට වැලි පුරවගෙන තියෙන මේ ගල් අස්සේ හිඩස් තිබ්බනේ. ඒ හිඩස් හැමතැනම වැලි පුරවගෙන තියෙන්නේ. මොකද අපිට මේ උඩ ලේකේ මෙන්න මෙතෙන්ට පස් ටිකක් දාන්න ඕනේ. දැන් පල්ලෙහාට වැලි නොදා නිකම්ම පස් දැම්මොත් එහෙම කෙලින් මේ පස් ටික තමයි ඇතුළේ බහින්නේ. එතකොට ඒ පස් වල තියෙන මඩ කලවම් වෙනවා වතුරට. ඒක නවත්තන්න තමයි මෙතන හොඳට හොදපු වැලි මෙතනින් අරගෙන ඇතුළට දාලා මෙහෙම ටිකක් හද කරලා තියන්නේ යාළුවනේ. එතකොට ආයි වතුර දැම්මා කියලා බහින්නේ හැම මොකුත් නැහැ. බැස්ස කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද වැලිනේ තියෙන්නේ. එතකොට වතුරට කලවම් වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ වැලි හොඳට හොදපු වැලි. ඊට පස්සේ දැන් ඇක්වේරියම් සොයිල් ටික දාන හැමතැනම දාන්න ඇක්වේරියම් සොයිල් මෙන්න මේ ටිකට තමයි දාන්නේ. මොකද ප්ලාන්ට්ස් ටික හිටවන්න බලාපොරොත්තු තියෙන මෙන්න මේ ටිකේ. එහෙනම් මේ ටික විතරයි කොහොමවත් ඇක්වේරියම් සොයිල් වැටෙන්නේ. ඊට පස්සේ අපි වැඩේ වෙන විදිහ දැන් බලමු. මෙතනදී යාළුවනේ මම කලින් පාවිච්චි කරපු ඇක්වේරියම් සොයිල් තමයි පාවිච්චි කරන. ඕකන පේන ඇති ගලුත් ටිකක් තියෙනවා. ඒක එච්චර ලොකු අවුලක් නැහැ. ඔයගලන්ට පේන ඇති ඇක්වේරියම් සොයිල් මේක තමයි මම මේ රේට පාවිච්චි කරන්නේ. මොකද මේ ඇක්වේරියම් සොයිල් වලට තාම මහ ලොකු කාලයක් නැහැ යාළුවනේ. උඩින් මාසයක් ඇති. ඉතින් එහෙම මේ වුණාම ඉතින් අරගෙන ආයි වැඩක් නැහැ නේ අලුතෙන්ම. ඒ හින්දා මේක දාන්න කියලා තමයි බැලුවේ. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. යාළුවනේ මේක අපි අර උඩ හිටවන්න කියලා මං ගත්තේ මෙන්න මෙතන මෙන්න මේ පැලින් පැල 1යි 2යි ලොකු පැල 3ක් ගත්තා. ඊට පස්සේ යාළුවනේ ආයේ මෙන්න මේ පැලේ මං ගත්තා. මේ නම් දන්නේ යාළුවනේ මේ කැලේ තිබිලා ගලව ගත්තේ මේ නම් ඉතින් හොයන්න වෙන්නේ. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ තනකොළෙක් ගත්තා. මේක උඹලන්ට පේන්නේ මාර්ම ලස්සනයි. ඒක තමයි කාපටින් ප්ලාන්ට් එක විදිහට මම දාන්න ප්ලෑන් කරලා තියෙන්නේ. අපි එහෙනම් බලමු කොහොමද වැඩේ වෙන්නේ. යාළුවනේ මෙන්න මේ වගේ පස් ටිකක් අරගෙන අපි මේ කුට්ට වෙන්න එහෙම දාගන්නවා. මොකද වැලි උඩ අනිත් පැල හැදෙන්නේ නැහැ නේ යාළුවනේ. එහෙනම් මෙන්න මේ පස් ටිකක් දාගන්න ඕනේ මේ කුඩි. මේ වගේ ගල් තියෙනවා නම් යාළුවනේ ගල් අයින් කරන්න. මොකද දැන් මේකේ මෙහෙම තිබ්බට ගල් දැම්මට පස්සේ තව අපිට පස් දාන්න තියෙන ඉඩ එහිරින්. ඒතකොට අපිට හිටවන්න තියෙන පෙර ප්‍රමාණය අඩු වෙනවා. ඒ හින්දා පුළුවන් තරම් පස් දා ගන්න පුළුවන් වෙන විදිහට ගල් කැට කැලි අයින් කරලා හදා ගන්න යාළුවනේ.
හරි යාළුවනේ දැන් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ කලින් වීඩියෝ ක්ලිප් එකෙන් දකින්න ඉතින් පැල්ටි හිටවුවාම ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති ලුක් එක. ඇත්තටම මාරම ලස්සනට ආව එක. යාළුවනේ මේකට වෙනම වතුර ස්ප්‍රේ කරන්න විදියක් හදා ගන්න වෙනවා. මොකද මේකට කීර වතුර අපිට මේ උඩින් දාන්න පුළුවන් කමක් නැහැ මේ වගේ පැලවලට. මොකද එතකොට මේකේ තියෙන පස් ටික දී වෙලා මේ වතුරට කලවම් වෙන්න පුළුවන්. ඒ හින්දා මේක හොඳම වැඩේ තමයි අපි වතුර අර සැනිටයිසර් ස්ප්‍රේ කරනවා වගේ වතුර ටිකක් බෝතලයකට දාලා ස්ප්‍රේ කරන එක තමයි හොඳම වැඩේ. අපි දැන් බලමු මේකේ අනිත් මේ අන්ඩර් වෝටර් ප්ලාන්ට් එක කොහොමද සෙට් වෙන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති යාළුවනේ මේකේ අන්ඩර් වෝටර් ප්ලාන්ට් ටිකක් සෙට් කරගත්තා. ඔයගොල්ලන්ට මේ පේනවා ඇති දැන් ගානට අපි මෙතනින් බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි දැන් මේකට වතුර පුරවලා මේකේ ලුක් එක බලමු. ඉතින් යාළුවනේ දැන් ඔයගොල්ලෝ දකින්න ඇති මේකට වතුර පුරව ගන්නවා. ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. තාම වෝටර් ක්වොලිටි එක නම් ටිකක් අවුල්. මොකද මේකට තාම ෆිල්ටර් එකක් දාලවත් මොකුත් නැහැ. ඒ හින්දා ඉතින් හැංගුම් බෑග් ෆිල්ටර් එකක් කොහොම මේකට දානවා. ඉතින් යාළුවනේ කොහොම තමයි අද වීඩියෝ එක. මේ වීඩියෝ එක හොඳ නම් subscribe කරලා එකතු වෙන්න මගේ channel එකත් එක්ක. ඒ වගේම මේ වගේ මාළු ගැන දැනගන්න කැමති අයට වීඩියෝ එක share කරලා පොඩි support එකක් දෙන්න. එහෙනම් අදට ගිහින් එන්න. හැමෝටම බුදු සරණයි.